හෙලෝ හැමෝටම Travel Beyond Us YouTube channel එකට ඔගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අපේ මුම්බයි පැය 16ක ලේओवर එක්ස්පීරියන්ස් එක අද ඔයාලත් එක්ක බෙදා ගන්න අපි හිතුවා. ඔළුවට කරදරයක් නොදී අඩු වියදමකින් මේ long layover එක plan කරපු විදිය දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. අපිට මුලින්ම වමනා වෙන්නේ ළඟම තියෙන හොටෙල් එකක් හොයාගන්න. ඉතින් ඒකට අපි යූස් කළේ booking.com mobile app එක. iOS නම් ඔයාලට App Store එකෙන් download කරගන්න පුළුවන්. ඊට පස්සේ Mumbai Terminal 2 කියලා search කළාම අපිට ළඟම තියෙන available option එක filter කරලා පෙන්වනවා. ඉන්පස්සේ ඔයාලා plan කරන දින select කරලා okay කරාම මෙන්න මේ විදියට first option එක විදිහට නිරන්තර transit hotel එක පෙන්වනවා. එතනින් පහළට ස්ක්‍රෝල් කළාම හොටෙල් රූම් වලට අදාළ රිවිව්ස්, කමෙන්ට්ස් වගේම ලබා දෙන පහසුකම් දකින්න පුළුවන්. ඇත්තටම හුඟක් ඉක්මන් වගේම පහසු ක්‍රමයක් කිව්වොත් හරියටම හරි. ඉතින් ඔයාලා දැකපු කරුණු වලට කැමති වෙනවා නම් වගේම එකග වෙනවා නම් ඔයාට පුළුවන් මේ රූම් කියන බටන් එක සිලෙක්ට් කරන්න. ඒත් එක්කම ඔයාගේ details fill කරන්න form එකක් open වෙනවා. ඔයාගේ නම, email ID එක, mobile number එක වගේ දේවල් insert කරලා next කරන්න. එතකොට මෙතන ඔයාලට දකින්න පුළුවන් discount අඩු කරලා tax එකතු කළාම ගෙවන්න තියෙන සම්පූර්ණ වියදම. අන්තිමට book now touch කරාම ඔයා ready. booking එක place කළාට පස්සේ අපි හෝටලේ දිහාවට යන්න පටන් ගත්තා. හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් තැනක තමයි මේ හොටෙල් එක තියෙන්නේ. හරියටම KFC සහ Pizza Hut food court පහු කරනවත් එක්කයි. අපිට ටිකක් අමාරු වුණා හොටෙල් එක දිහාවට යන්න. මොකද ඉන්දියන් කෑමවල සුවඳ අපිට තදින්ම අල්ලන් හිටියා වගේ දැනුණා. තව දෙයක් ඔයාලා හිතනවා ඇති ඇයි අපි එයාපෝට් එකකින් එළියට ගියේ නැත්තේ කියලා. හේතුව තමයි එළියට යනවා නම් transit visitor visa එකකට apply කරන්න වෙනවා. මේකට මුදලක් වැය වෙනවා වගේම ඔයාලා දන්නවා ඇති මුම්බයි කියන්නේ ලෝකේ traffic බහුල නගර වලින් එකක්. ඉතින් අපි තීරණය කළා එළියට ගිහින් flight එක miss කරගන්න ඕනේ නැහැ කියලා. ඒ වෙලාවේ දැකපු හොඳම option එක තමයි නිරන්තර. අපිට elevator එක use කරන්න වුණා. මොකද hotel එක තියෙන්නේ දෙවෙනි තට්ටුවේ. අපි දෙන්නගෙම පුංචි තැතිගැන්මක් තිබුණා මේ අපි තෝරගත්තේ හරි දේද කියලා. මොකද මේ තමයි අපි මුම්බයි එයාපෝට් එකට ආපු පළවෙනි වතාව. වව්. ඇතුළට එනවත් එක්කම හිත නිවන වටපිටාවක් වගේම සුවඳක් තමා දැනුනේ. අපි කෙලින්ම රිසෙප්ෂන් එකට ඇවිත් booking details පෙන්නද්දි තමා අපි දැනගත්තේ අපි අත්වැරදීමකින් එයාලගේ වෙනත් හොටෙල් එකක් තමා සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ වුණාට මේ ඔයාලා දකින guest room manager ප්‍රශ්නේ විසඳන්න ගොඩක් උදව් වුණා. විනාඩි 5ක් යන්නත් කලින් අපේ booking details revise කරලා දුන්නා. කිසිම අමතර වියදමක් නැතුව. දවසක මෙහි එන්න හම්බුනොතින් මේ දෙන්නට කතා කරන්න අමතක කරන්න එපා. මෙතන contact details තියෙනවා ඔයාලට උවමනා වුණොත්. පස්සේ අපිට අපේ details fill කරන්න පොඩි form එකක් දුන්නා. ඒක ඉවර වෙනවත් එක්කම මේ කාන්තාව අපිව අපිට reserve කරපු room එකට එක්කන් ගියා. එයාලගේ රෙස්ටොරන්ට් එක රෙනොවේට් කරන අතරේ තිබුණේ. ඒ නිසා room only කියන option එක තමයි අපිට book කරන්න පුළුවන් උනේ. room එකට යන අතරතුරේදීත් එක එක ඉන්දියන් කෑම මතක් වෙන්න පටන් අරගෙන බඩගින්න හොඳටම වැඩි වෙලා තිබුණේ. රිලැක්ස් වෙන්න ඕනේ නම් ඔන්න ස්පා එකකුත් තියෙනවා. මේ තියෙන්නේ අපේ room එක. රූම් එකේ ගොඩක් ඉඩ තිබුණා වගේම හොඳ සුව පහසුවක් තිබුණා. ඒ වගේම හුඟක් හොඳට මේන්ටේන් කරනවා කියලා පේනවා. අනිත් බජට් හොටෙල්ස් වගේම මෙතන TV එක, වෝටර් හීටර් එක, ටී, කොෆි සහ වෝටර් බොටල්ස් තිබුණා. ඇඳේ ඉඳගත්තම දැනුනේ පුදුම සනීපයක්. වොෂ් එකක් ඉක්මනින් දාගෙන ෆුඩ් කෝට් එකට ගිහින් ඩිනර් අරන් ඩියුටි ෆ්‍රී shops ටිකත් බලන්න හිතුවා. A few moments later.
අපි ෆුඩ් කෝට් එකට ආවා. ඉතින් මෙතන ඔයාලට සවුත් ඉන්ඩියන් ෆුඩ්, වෙජිටේරියන්, ස්ට්‍රීට් ෆුඩ් වගේම ඔයාලට කැමති විදිහට සිලෙක්ට් කරගන්න ඉන්ටර්නැෂනල් ෆුඩ්ස් උත් තියෙනවා. අපිට ලොන්ග් ෆ්ලයිට් එකක් පස්සේ දවසේ තිබුණ නිසා අලුත් දෙයකට නොගිහින් පුරුදු KFC එකෙන් බර්ගර්ස් ගත්තා. හරිම මහන්සි. අපි ඊට පස්සේ රූම් එකට ඇවිත් හොඳට නිදාගත්තා. හුඟක් ඉක්මනින් උදේ වුණා. චෙක් අවුට් වෙන්න ටයිම් එකත් හරි. අපි හිතුවට වඩා හොඳ සුව පහසු කාලයක් ගත කළා. ඇත්තටම අගය කළ යුතු අත්දැකීමක්. එතන හමුවුණු ස්ටාෆ් එක හැමෝම වගේම ගොඩක් පොලයිට් වගේම ජෙනරස්. මීට කලින් දැකපු booking.com reviews හරියටම හරි. දෙයක් කියන්න අමතකුණා. අපේ සිම් මුකුත් ටර්මිනල් එක ඇතුලේ වැඩ කළේ නැහැ. ඒ වෙනුවට වාසනාවට වගේ ෆ්‍රී Wi-Fi තියෙනවා. ඒක ඇක්ටිවේට් කරගන්න නම් Wi-Fi කවුන්ට් එකට ඔයාගේ පාස්පෝර්ට් එක අරගෙන යන්න ඕන. සීමිත කාල සීමාවකට තමයි එයාලා මේ Wi-Fi එක ඇක්ටිවේට් කරලා දෙන්නේ. ඒ නිසා මේ කාලය තුල උපරිම ප්‍රයෝජනය ගන්න අමතක කරන්න එපා. එයාපෝට් එකට ආවම දැනෙන හැඟීම් විස්තර කරන්න අමාරුයි. දුකින් පිරුණා වගේම සතුට ඉතිරිලා යන මුහුණු දෙකම මෙතනදී අපිට දැක ගන්න පුළුවන්. කොහේ හිටියත් ගෙවන මොහොත විඳින්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි හිතනවා බලන හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා අපි ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඔයාලව ආපහු හම්බෙනකන් පරිස්සමින් ඉන්න.